අපි මුං කැවුම් හදන්න යන්නේ. මේ මුං පිටි එක. මේක ඇතුලේ තියෙනවා මුං පිටි, කැකුළු පිටි එකතු කරලා පැණි එක අපි පැණි එක හදා ගන්නවා. ඊට පස්සේ දැන් අපි කෑලි ටික කපා ගන්න හදන්නේ. මේ විදිහට මෙහෙම හදා ගන්නවා. ඒ විදිහට හදාගෙන ඊට පස්සේ අපි කෑලි ටික කපා ගන්නවා. තව පැණි ටිකක් ඉතුරු කරලා තියෙනවා. අපි ආයේ මේක අනා ගන්න ඕන වුණොත් එහෙම මේ විදිහට අපි කෑලි කපා ගන්නවා. අන්න ඒ විදිහට මෙන්න මේ ආකාරයට මෙන්න මේ විදිහට අපි කෑලි කපා ගන්නවා. කෑලි කපාගෙන මෙන්න මෙහෙම අපි තියා ගන්නවා. මෙන්න මේක තමයි මුං කැවුම් හදන්න යන්නේ. මේ විදිහට අපි ඔක්කොම කෑලි ටික මෙන්න මේ විදිහට තැටියකින් තියා ගන්නවා. බලමු අපි ඊගාට මොකද කරන්න කියලා. තෙල් තාච්චිය තියාගත්තා. දැන් තෙල් එක රත් වෙලා තියෙන්නේ. මේ විදිහට මුං කැවුම් ටිකක් ළඟට ගත්තා. මේ අපි හදාගත්තු මිශ්‍රණය අතර තියෙනවා. දැන් අපි මුං කැවුම් දාන්න යන්නේ. ඔන්න යාළුවනේ අපි බලමු මුං කැවුම් කොහොමද හදන්නේ කියලා. මේ විදිහටම දාලා මේ විදිහට දාලා මේ විදිහට තෙල් තාච්චිය වරම දාලා යාළුවනේ. තෙල් එක රත් වෙනවා.